නරකය. අප මේ සංසාරයේදී සතර අපාවලට වැඩි විඳි දුක් ප්‍රමාණය සිතා නිම කිරීමටවත් නොහැකි තරමය. කෙනෙකු කොහේ ගියත් තමන්ගේම නිවසටම ආපසු වෙන්නක් මෙන් තමන්ගේම නිවසේම නිතර වාසය කරන්නක් මෙන් ලෝක සත්වයා නිතරම යන්නේ අපායතමය. අපාය ලෝක සත්වයාගේ නිවහන බඳුය. සත්වයා ඒ අපාවල විඳි දුක් අනන්ත අප්‍රමාණ වේ. වරක් අපායට වැටුනොත් ගොඩ එන්නේ බොහෝ කාලයකට පසුවය. පළමුවෙන්ම ඇති සංජීව නරකයේ මිනිස් ලොව අවුරුදු 9 ලක්ෂයක් එහි එක් දවසකි. එවැනි දින 30ක් මාසයකි. එවැනි මාස 12ක් අවුරුද්දකි. ඒ අනුව මිනිස් ලොව අවුරුදු ලක්ෂයේ ඒවා 3240ක් සංජීව නරකයේ අවුරුද්දකි. එවැනි අවුරුදු 500ක් එහි ආයු කාලය වේ. මේ මිනිස් ලොව අවුරුදු වලින් කියනවා නම් එහි ආයුෂ අවුරුදු ලක්ෂයේ ඒවා 16,20,000කි. 9 ලක්ෂය ගුණ කිරීම, තිරිගුණ කිරීම, 12 ගුණ කිරීම 500. සංජීව නරකයට යටින් ඇති නරකවල ආයු කාලය ඊටත් වඩා එන්නම වැඩි වේ. එවැනි කාලසූත්‍ර නරකයේ මෙහි අවුරුදු 36 ලක්ෂයක් එහි එක දවසකි. එවැනි අවුරුදු 1000ක් එහි ආයුෂ කාලය වේ. මෙසේ ක්‍රමයෙන් යට ඇති නරකවල ආයු කාලය වැඩි වේ. අවීචියේ ආයුෂය කල්පයකි. එහි ආයු කාලය මෙහි අවුරුදු වලින් දැක්වීමට නොහැකිය. යොදුන් 84,000ක් දිග පළල උස ඇති මහා මේරු පර්වතය දිනකට එක්වර බැගින් රෙදි කඩකින් පිසදමමින් ගිය විට මහා මේරු පර්වතය ගෙවි ගියත් අවීචියේ ඇති ආයු කාලය ගෙවෙන්නේ නැත. මේ තරම් අතිදීර්ඝ කාලයක් අපායේ වැටි අපායේ ගිනි වලින් දැවෙමින් ලෝහ ගුලි ගිලිමින් විඳීමට සිදුවන දුක්ඛා විනත් කිව නොහැකි තරම් වූ අපා දුක් වලින් මුදාලන ප්‍රතිපත්ති මාර්ගයක් දේශනා කළ ඒ බුදුපියාණන් වහන්සේට එම ප්‍රතිපත්ති පූර්ණණය කරමින් ප්‍රතිපත්ති පූජාවෙන් කොතෙක්නම් පූජා කළ යුතු වන්නේද? ප්‍රධාන නිරයන් 8ක් තිබෙන අතර එම සෑම නිරයකටම ඔසුපත් නිරයන් 16ක් බැගින් නැත. එවිට මුළු නිරයන් ගණන 136කි. කූඩා නරකයෝ 4 වර්ගයකි. භූත නරකය, අසිපත්‍ර වන නරකය, කුක්කුල නරකය, සිම්බලී වන නරකයි. ධර්ම දානය කුසලය නිවන් මගට හේතු වේවා. සියලු සත්වයෝ නිවන් මග අවබෝධ කරගනිත්වා. මෙවැනි බුද්ධ දේශනා නිතරම අසා කියවා දැහැමි සමාජයක් ගොඩනගා නිවන් මග අවබෝධ කරගනිමු.